හායි යාළුවනේ කොහමද ඉතින්? හුඟක් කාලෙකින් තමයි ආයෙත් මේ වීඩියෝ එකක් අරන් ආවේ. කොහොමද ඉතින් ඔයාලට? මං ඉතින් අද වීඩියෝ එකෙන් මං ගෙනාවේ මම මේ දවස්වල යූස් කරන මගේ ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ comment, likes ඒවත් මට දෙන්න ඕනේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ ෆෙයානස් නැචරල් ජනට් ප්‍රොඩක්ට් එකේ මේ ඩේ ක්‍රීම් එක යූස් කරා. ඒකත් හොඳයි. ඔයාලත් යූස් කරන්න ඇති. එතකොට මං අර ගෙන්න ගත්ත එකක් තිබ්බනේ ඕඩර් කරලා රීබෝන් එකේ ඒ බොඩි ලෝෂන් එකත් හොඳයි. මං ඒකත් යූස් කරා. එතකොට මගේ බොඩි ලෝෂන් එක ඉවර වුණාම මම ගත්ත සබාසිලෝන් එකේ මේ බොඩි ලෝෂන් එක ඒකත් දැන් ඉවරයි. එතකොට මගේ ලිප් බාම් එක මම තාමත් පාවිච්චි කරන්නේ මේ ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක ජැනට් එකේ. ඒක තමයි මම උදේට යූස් කරන්නේ. එතකොට මම නයිට් එකට යූස් කරන්නේ තාම මේ වියානා ලිප් බාම් එක. ඒකත් ඉවර වෙන්න ළඟයි. උනාට තව තියෙනවා. ඉතින් ඊට අමතරව මම නයිට් ක්‍රීම් එක විදියට දැන් යූස් කරන්නේ මේ ජැනට් එකේ ෆෙයානස් ට්‍රීට්මන්ට් ක්‍රීම් එක. මම කලින් වීඩියෝ එකත් කිව්වා මේ දෙවෙනි එක තමයි මම දැන් අරන් තියෙන්නේ. එතකොට මම උදේට යනකොට කොහොමත් බේබි ක්‍රීම් එක ගානවා. මේක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. දැන් ඒකත් ඉවර වෙන්න ළඟයි. අපි බලමුකෝ ඊළඟට මම මොකද්ද ගන්නෙ කියලා. ඒ වගේම මගේ ක්ලෙන්සර් එක තාමත් මේකම තමයි Nature Secrets එකේ කියුකම්බර් ක්ලෙන්සර් එක. ඉතින් මම මේක නිතරම යූස් කරන්නේ නැහැ. දවසක් කර දවසක් වගේ. එතකොට ස්කින් ටෝන් එකත් Nature Secrets එකේ කියුකම්බර් එකමයි. ඒක තමයි ඉතින් මේ දවස්වලත් මම යූස් කරන්නේ. ඒ වගේම මේ මයිල්ඩ් ෆේස් ස්ක්‍රබ් එක ඒක වියානා එකේ ඒකත් මම නිතරම යූස් කරන්නේ නැහැ. සතියට දෙපාරක් තුන් පාරක් වගේ යූස් කරනවා. එතකොට මේක තමයි අර මේ මට රට්ටින් අක්කා යවපු එකක් ඇලෝවේරා ස්ක්‍රබ් එක. මේක තමයි මම සතියට සැරයක් යූස් කරන්නේ. ඒ කියන්නේ සන්ඩේ වගේ තමයි මම ෆේෂියල් එකක් සාමාන්‍යයෙන් කරන්නේ. මේක තමයි මම මේ ෆේෂියල් එක කරාට පස්සේ දවසේ රැට මම යූස් කරන මේ ක්‍රීම් එක කොලජන් එක. ඒක තාම මගේ ළඟ තියෙනවා. මම අලුතෙන් ගත්ත මේ වැස්ලින් එකේ මෙන්න මේ පීච් එක. ඉතින් ඒකත් තාම යූස් කරන ගමන් ඉන්නේ. ඒකත් හොඳයි. අපි බලමුකෝ ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඔයාලත් යූස් කරනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ඒ ගැන කමෙන්ට් කරන්න. හරි. ඉතින් මේවත් ඉතින් මම අලුතෙන් ගත්තේ ඒවා. ඉතින් ජැනට් ප්‍රොඩක්ට්ස් වල මේවා තමයි මම යූස් කරන්නේ. මේ ෆේස් වොෂ් එක, නෝමාක්ස් එක මෙඩිකේටඩ්. ඊට පස්සේ නයිට් එකට මේ ෆෙයානස් ට්‍රීට්මන්ට් ක්‍රීම් එක, ඒ වගේම ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක. ඉතින් ඒක තමයි ජැනට් වලින් මම යූස් කරන්නේ. හරි. ඉතින් ওই ටික තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. මම පොඩ්ඩක් සනීපමදි වොයිස් එක පොඩ්ඩක් අවුල්. මේ ඉතින් වීඩියෝ එකක් ගන්න ටිකක් පරක්කු වෙනවා. ඒකට සෝරි කියන්න ඕනේ. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් හැමදේම මම මගේ මුදල් වලින් ගන්නෙ. මොකද මම ප්‍රොමෝෂන් වීඩියෝස් කරන්නේ නැහැ. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ඉතින් හොඳයි. මට කියන්න තියෙන ඒ ටික. ඔයාලත් යූස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් වලින් කියන්න. මේවා හොඳයිද නරකයිද කියලා. හරි. එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න. ගිහින් එන්න සුබ දවසක් ඔයාලට. bye.